Ciao travelers, welcome to our YouTube channel. 2026 අවුරුද්දේ අපි ගිහපු පළවෙනි ට්‍රිප් එක ඔන්න අපි ඔයගලන්ට vlog එකකින් අරගෙන ආවා. ඇත්තට මේ ගමන යන අපිටත් කතා කරේ අපි දෙන්නගේ හොඳම යාළුවෝ දෙන්න. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ඒ දෙන්නට ස්තුතිවන්ත වෙන්න අපිට මේ වගේ ලස්සන ඇඩ්වෙන්චර් එකක් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න අවස්ථාවක් ලබා දුන්නට. අපි උදේ පාන්දරින්ම ෆිරෙන්සි වලින් පිටත් උනේ ඉතාලියේ තියෙන ලස්සනම ලස්සන පුංචි ගම්මානයක් බලන්න යන. ඉතින් ඒ තමයි ලිවිඤ්ඤෝ. ලිවිඤ්ඤෝ ඇවිල්ලා ඉතාලියයි ස්විට්සර්ලන්තයයි වෙන බෝඩර් එකේ තියෙන ඉතාලියට අයිති පුංචි ගම්මානයක්. මේ ඩ්‍රයිව් එක අපිට හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. කඳු අතරින් යනකොට ඈතින් හිමින් වැහුණු සුදු පාට කඳු තියෙන ලස්සන වීව් එක අපිට හරිම ලස්සන ඇඩ්වෙන්චර් එකක් වුණා. අපිට හරියටම දැනුනේ ලස්සන හීනක ජීවත් වෙනවා වගේ. අපි 4 දෙනාගේම පළවෙනි ස්නෝ එක්ස්පීරියන්ස් එක තමයි මේක. ඉතින් මේ ගමනට විශේෂ හේතුවක් තිබුණා. මේ වීඩියෝ එකේ අපිත් එක්ක දිගටම හිටියොත් ඔයාලට ඒක මොකක්ද කියලායි ලිවිඤ්ඤෝ සිටි එකේ තියෙන විශේෂත්වය ඒ වගේම අපි ලබාගත්ත ලස්සන අලුත් එක්ස්පීරියන්ස් ඇඩ්වෙන්චර්ස් මොනවාද කියලා බලා ගන්න පුළුවන්. අපේ අපාර්ට්මන්ට් එක අපි බුක් කරලා තිබුණේ ලිවිඤ්ඤෝ සිටි එකේ ඉඳලා විනාඩි 40ක විතර දුරින් තියෙන බෝර්මියෝ කියන සිටි එකේ. ලිවිඤ්ඤෝ සිටි එකේ ඉඳලා චුට්ටක් විතර දුර වුණාට අපිට අපාර්ට්මන්ට් එක ලැබුණු ප්‍රයිස් එකයි ඒ අපාර්ට්මන්ට් එකේ ෆැසිලිටිස් ඒ වගේම අපාර්ට්මන්ට් එකෙන් එළියේ තිබ්බ ලස්සන වීව් එක ඒ ඔක්කොමත් එක්ක අපිට හිතුණා මේක තමයි බෙස්ට්ම ඔප්ෂන් එක කියලා. අපිට චෙකින් තිබුණේ දවල් 12ට. ඒත් අපි 11 මාර වෙනකොට එතනට ගියපු නිසා අපි තීරණය කරා අපාර්ට්මන්ට් එක පල්ලෙහා තිබ්බ රෙස්ටුරන්ට් එකෙන් ලන්ච් එකක් ගන්න. ඉතින් අපි දවල්ට ගන්න පිට්සා ඕඩර් කරා. අපාර්ට්මන්ට් එකට චෙකින් වෙලා චේන්ජ් එකක් දාගෙන අපි ටග් ගාලා පිටත් උනේ. අපි මේ ගමන ඕගනයිස් කරපු දවසේ ඉඳන් හරිම එක්සයිට්මන්ට් එකෙන් බලාගෙන හිටපු ලස්සන ඇක්ටිවිටි. ඉතින් ඒකට අපි මේ හිම කඳු අස්සේ ලස්සන ලිවිඤ්ඤෝ සිටි එකට ගියා. ලිවිඤ්ඤෝ වල තියෙන ලා ත්‍රිසෙන්දා කියන ඇග්‍රි ටූරිසම් මවුන්ටන් ෆාම් එකට තමයි අපි ගියේ. ඒකට යන ඔයාලට ලාමා සහ ආල්පක කියන සත්තු දෙන්නව ඇවිද්දවන්න එක්කන් යන්න පුළුවන්. ඉතින් ඒක කරන්න ආස ඔයාලට ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක හරහා බුකින් එකක් දාලාම යන්න පුළුවන්. කපල් එකකට ඒ සත්තු දෙන්නව ඇවිද්දවන්න 30 minutes වලට 50 euros වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ කෙල ගහනවා කියලා තමයි කියන්නේ. ඒත් අපිට නම් ඒ වගේ අපහසුතාවයකට මුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලන්ව බාර දෙනකොට අපිට ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් හැම දෙයක්ම කියලා දීලා තමයි අපිට යාළම දෙන්නේ. ඊට පස්සේ මෙයා අවුරුදු 18ක් මේගොල්ලොත් එක්ක මෙයා තමයි ආයකයා. හැමතිස්සෙම මෙයා ඉස්සරහින් යන්න ඕනේ. අරයා පිටිපස්සෙන් එන්නේ. මෙයාගේ නම කිව්වේ සර්ජෝනේ. සර්ගෙයි යාළුවන්ට සර්ජෝනේ කිව්වා. ඉතින් අල්ලන්න ඕනේ මුලින්ම මෙතන. එතකොට තමයි යන්න පටන් ගන්න. ඊට පස්සේ අනිත් අතින් අල්ල ගන්න ඕනේ. රූල් නම්බර් 2 එක තමයි යාළුව අත ගන්න ඕනේ බෙල්ල යටයි පිට උඩයි විතර. ඔළුව උඩ අත ගන්නකොට යාළුව කැමති නැහැ. ඊට පස්සේ රූල් නම්බර් 3 එක තමයි මොකද කිව්වේ රූල් නම්බර් 3 පාර සෙන්තියරු අපි යන රූට් එක. අපි යන රූට් එක. ඒ රූට් එක කිව්වා යාළුවා අපිට හැම පොඩි බෝඩ් වල හැමතිස්සෙම ගහලා තියෙනවා. කොහෙද යන්න ඕනේ කියලා. ඉතින් ඒක බලාගෙන යන්න ඕනේ. වෝක් එක 30 minutes වෝක් එකක් තියෙන්නේ. ඉතින් හොඳයි.
ඉතින් අපිට වෝක් එකට දෙන්නේ පිරිමි සත්තුන්ව. ඊට පස්සේ මේක තමයි ඒගොල්ලෝ ඉන්න තැන. ඒගොල්ලන්ව අපි ගෙනල්ලා මේක ඇතුළට දැම්මා. මේ ඉන්නේ මේ ෆීමේල්ස්ලා. ගෑනු සත්තු තමයි මේකේ ඉන්නේ. ඔක්කොමල්ලම. අර චූටි කටාවක් ඉන්නවා. සත්ව විද්දල ඉවර වෙලා අපි දැන් ආවා ලිවිනියෝ සිටි එකට සිටි සෙන්ටර් එකට ආවා. ඉතින් shopping කරන්න. මොකද මේ ඉතාලියෙන් එනවා. ඉතින් මේ ලිවිනියෝ සිටි එක තමයි tax free සිටි එකක් කියලා. ඉතින් බඩු වලට ඊවා නැතුව tax එක නැතුව ඉතින් ගන්න පුළුවන්. කියන හැටියට ලිවිනියෝ වල ලාභම වාහනය වලට මේනාද බෙන්සීන තෙල් ඒ වගේම ඇල්කොහොල් සිගරට් පර්ෆියුම් මේ වගේ ගොඩක් දේවල් වලට ටැක්ස් එක නැති නිසා මෙහෙන් ඒ දේවල් ලාභයට ගන්න පුළුවන් කියලා. ඉතින් අපි යනවා දැන් මේ පොඩි රවුමක් දාලා. ඒ අපිට ඕන විදිහට අරන් යන්න බෑ. ලිමිට් එකක් තියෙනවා මෙතන මේ බෝඩර්ස් වලින් චෙක් කරනවා. චෙක් කරලා වාහන චෙක් කරලා බලනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. එක්කෙනෙකුට ඒ කාර්යයටම කියන්න දන්නේ නැහැ. කියන විදිහට එක්කෙනෙක්ට ඇල්කොහොල් ලීටර එකකුයි සිගරට් කාටුන් එකයි තමයි ගෙනියන්න පුළුවන්. බඩු දේවල් පර්චේස් කරනවා නම් ඒවරු 300යි එක්කෙනෙකුට තියන්න පුළුවන් වටිනාකම. ඉතින් අපි මේ ඇවිදලා බලනවා මොනවද අපිට ලිවින සිටි එකෙන් ගන්න පුළුවන් කියලා. අර කවුද වන්දන ගමේ යන අත්තේ කවර මේ පළවෙනි කඩේ ගන්න මහා දෙන්න මේ ඇල්කොහොල් තියෙන කඩේකට නෑ ඒක ඔක්කොම තියෙනවා. ඇල්කොහොල් පර්ෆියුම් කොහොමද තියෙනවද අපි දැක්ක ඇල්කොහොල් දැක්ක නිසා තමයි ඉන්න තියෙන්නේ. බලමු මොනවද කියලා. ලිවිනියෝ වලින් ඔන්න මගේ ෆස්ට් පර්චේස් එක කරා. මම ගෙදර ගිහිල්ලා ඔයාලට මෙන්නන්න හොටෙල් රූම් එකට අපේ ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඔයාලට මම මේකත් මොනවද ගත්තේ කියලා පෙන්නන්න. ඉතින් අපි අද ලිවිනියෝ සිටි එකේ ඇවිත්ලා හැම ෂොප් එකකටම වගේ ගියා. අපිට ගොඩක් මහන්සි. ඉතින් අපි දැන් ආපහු මේ අපේ ඇපාර්ට්මන්ට් එකට යනවා මේ දවස් 3ට. අදයි හෙටයි අනිද්දායි අපේ ගෙදර. ඒකට යන ගමන් ඉන්නේ අපේ ඩිනර් එක ගන්න. One hour later. අපි ලිවින් සිටි එකේ ඉඳලා අපේ ඇපාර්ට්මන්ට් එකට ආවා. අපි ඉතින් ඔයාලත් එක්ක දැන් අපි ගත්තේ මොනවද කියලා මෙහෙ අද දවසට. අද දවසේ අපි හෙටත් යන පොඩි වැඩ වගේකට ඒක හෙට පෙන්නන්න. මේක ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ ලිවින් සිටි එකෙන් ගත්තේ මොනවද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලා මේකෙන් පටන් ගමු. අපි ගත්තා මාල්ෆි ජින් එකක් ගත්තා 1 ලීටර්. සාමාන්‍යයෙන් මේක මෙහෙ වෙනවා සාමාන්‍ය ඉතාලියේ වෙනවා €25 30 අතර වෙනවා. ඉතින් අපිට මේක ලීටර් එකම අපිට €18ට හම්බුණා. ඉතින් අපි ඒක ගත්තා අපේ ගෙදර කලෙක්ෂන් එකට. ඒ කලෙක්ෂන් එකත් වෙලාව පෙන්නන්න. ඊට පස්සේ අපි අපේ ගෙදර කැෆේ මැෂින් එකට හොඳ කැෆේ එකක් ගත්තා. ලවාත්සා. මේක ලවාත්සා බරිස්ට් එක. මේකේ €30ක් විතරම කිලෝ එක. මේක අපේ කිලෝ එකට 29ක් විතර නේද? 10 කිලෝ එක. මේක අපිට සෙට් වුණා €19ට. ඉතින් අපි එකක් ගත්ත try කරලා බලන්න. ඊට පස්සේ මේක ගොඩක් හොයාගන්න අමාරුයි.
ඊට පස්සේ අපිට හම්බුණා චොක්ලට් පැක් එකක්. ස්විස් චොක්ලට් පැක් එකක්. ස්විස් චොක්ලට් පැක් එකක්. ඉතින් අපි ඒකත් try කරලා බලන්න බලාපොරොත්තු ඒක බලමු ඒක ටෙස්ට් වලක් බලමු මොකද තත්ත්වය කියලා. ඒක මොනක් තියෙන ෆ්ලේවර්ස්? ඒකේ තියෙනවා මිල්ක් එකක් තියෙනවා, ෆයිනස් Dunkin' ස්විස් Donuts චොක්ලට්, තියෙනවා. ෆයිනස් මිල්ක් Bitter sweet චොක්ලට්, තියෙනවා. ස්විස් මොකද? ප්‍රීමියම් එක තියෙනවා, ස්විස් ප්‍රීමියම් චොක්ලට්, හසල්නට් එක තියෙනවා. මොන bitter sweet Dunkin' Donuts. ඊට පස්සේ අන්තිමට දැක්ක මෙන්න මේක. ස්පෙෂල් චොක්ලට් එකක් ගත්තා. අපිට මේක ආසයි විතර try කරලා බලන්න. මේකත් ඒ රහම දෙන්නේ කියලා බලන්න. මේකත් ස්විස් චොක්ලට් එකක්. මේක ඔයගොල්ලෝ කවුරුත් දන්න ජැක් ඩැනියල් ලගේ චොක්ලට් එක. කරලා බලමුද? අපිට හිතන එක try කරලා බලන්න. ඇත්තටම මේ ඒ විස්කි ටේස්ට් එක එනවාද කියලා. ඉතින් අපි ඊළඟට බලාපොරොත්තු වෙන අපේ අනිත් යාළුවෝ දෙන්නට try කරන්න දීලා බලන්න. ඒගොල්ලන්ටත් එහෙම ටේස්ට් එකක් එනවාද කියලා. ඒගොල්ලෝ එක හරියට ගෙස්ට් කරයිද කියලා. මොනවද කියලා බලමු. හරියට ගෙස් කරයිද කියලා බලන්න. ලංකාවේ කැන්ඩෝස් එක පැකින් එකක් තියෙනවා. සුවඳනවද? නේද? මේ ලොකුවට සුවඳක් එනවා. පොඩි නගර බැන්ඩ් චොක්ලට් එකේ සුවඳක් එනවා. ඒක ඇතුළේ මෙන්න මේ වගේ. මේ විදිහට තමයි චොක්ලට් එකේ ගෝල්ඩ් 10 කියලා ලියලා තියෙනවා. කරලා බලමු. හැලී දැන්න. මම හිතන්නේ මේක ඇතුලේ තියෙන්නේ. ලික්විඩ් එක වගේ මං මම හිතන්නේ ලික්විඩ් එක වෙයි තියෙන්නේ. නෑ. ලාවට එනවා. මම චීස් කියලා කරලා බලන්න. චීස්. Cheers. ඔව් හරියටම ලික එක තියෙනවා ඇතුලේ. ඔයාලා තව පේනවද? කෑවේ ඔව්. ජැක් ඩැනියල් තමයි තියෙන්නේ. සෙන්ටෙන් නතු ජැක් ඩැනියල් චොක්ලට් එක. ජැක් ඩැනියල් ෂොට් එකක් ගත්ත මගේ. ඔයාලට පේනවද දන්නවද හරියටම? හැලුණා. ෂොට් එකක් ඇතුලේ තියෙන්නේ. ඔහොත් චොකලට් එක මාරහ. තියෙනවා. මේකත් කඩන්න ආසයි බෑ. මේක කලෙක්ෂන් එකට ගෙනියන්න ඕනේ. ඊට පස්සේ යාගත්තු එක පෙන්නන්නේ මොකද්ද කියලා? මං කියවනේ මං පර්චේස් කරා කියලා දෙයක්. ඉතින් try කරලා සමහරවිට මේ පුංචි මොනට මේ sunglasses හැමතිස්සෙම set වෙන්නේ නැහැ. ඉතින් මට set වෙන જાති දෙකක් හම්බුණා. Ray-Ban එකේ Polaroid දෙකක්. මේකේ ඔරිජිනල් ප්‍රයිස් 200 ගානක්. නෑ ඊට වැඩි. 260 ගානක එක මට 156ට සෙට් වුණා. ඉතින් මට ඒක හරි ආසයි හිතුණා. මේ ලයිට් දාලා තියෙන වටේ මේ විදිහට පේන්නේ නැත්නම් ඒක හරි ලස්සනයි. මේවා දෙක ලස්සනයි. මොකක්ද මේවා දෙකට තමයි ආසයි හිතුනේ. ඒක මහතන එකට තමයි ආසයි හිතුනේ. ඒකයි ගත්තේ. ඇවිදලා ඒකම ටයිම් එකක් තිබෙන්නේ අපි පැය 12ක් විතර හිටියේ ඒ ටයිම් එකට යන්න. සංග්ලාස් ෂොප්ස් ඔක්කොටම ගිහලා මේ මොඩල් එක පෙන්වන්න වෙලා අපි බලලා තමයි කියන ගොල්ලෝ සාමාන්‍ය ලිවිං එනවා නම් ඒ shopping කරන්න ඒ දිගට යනවා නම් ඕගොල්ලෝ එකපාරට දැක්ක ගමන් පළවෙනි හැඩෙම ගන්න එපා. ඕගොල්ලෝගේ කඩවල තියෙනවා 5ක් 6ක් විතර. ඒ කියන්නේ එකම වර්ගය අපි තුමු කොහොලා alcohol ගන්නවා කියලා. එතකොට එක හම්බෙච්ච පළවෙනි එකම ගන්න එපා. දිගටම ගිහිල්ලා බලලා ඉවරලා ඔයාලට set වෙන price එක set වෙන එකකට ඇවිල්ලා ගන්න. ඉතින් අපිට වෙච්ච වැඩක් තමයි perfume shops ගොඩාක් තියෙනවා. එන මේ හරි cheap price එකට තියෙනවා. හරි අඩුයි. යනට මම perfume shop එකක් වැඩ කරපු නිසා සහ මෙයාට ඒකට passion එකක් තියෙන නිසා අවදින සාමාන්‍යයෙන් අපේ ගෙදර perfume collection එකකුත් තියෙනවා, mini collection එක. ඉතින් ඒක නිසා මේ අපිට perfume වල සුවඳ අඳුර ගන්න පුළුවන් හොඳට මේක original මේ perfume. ඒ කියන්නේ හොඳ perfume මොකක්ද නැද්ද කියලා සාමාන්‍ය
අප 100ක් නෙමෙයි සාමාන්‍ය තරමට ඔරිජිනල්ද මේක මොකක්හරි ප්‍රශ්නයක් කෙනෙක්ද ඊට පස්සේ ඉතින් අපි මේ එක ෂොප් එකකට ගියා ගොඩක් අඩුයි ප්‍රයිස් එක සහන් අඩුයි කියන්නේ සානිත් කඩවල වලට වඩා සහන් චුට්ටක් අඩුයි සාමාන්‍යයෙන් එවරෝ 2-3ක විතර තවත් අඩුවීමක් තිබ්බා. ඉතින් අපි ඒකට වැඩි මොකද ලෙක්සියට එක අතන 100-178යි මෙතන 290 ගාන ඒ වගේ ඒ වගේ පොඩි තිබ්බා මේ Difference ඩාට් ඉතින් අපිට හැම පර්ෆියුම් එකක් වගේ අපි ගොඩාක් දන්න අපේ දේශ පාවිච්චි කරපු perfume. අපිට ගොඩාක් ෆැමිලියර් පර්ෆියුම්ස් අපි try කරලා බැලුවාම ඒ එකක්වත් ඒ ඔරිජිනල් මේ ෆ්‍රග්‍රන්ස් එකට නෙමෙයි තිබ්බේ. ඒ නිසා අපිට තේරුණා එතන මොකක් පොඩි ඇසිඩ් ගතියක් ඇල්කොහොල් සර ගතියක් වෙන ඔහේ ගහපු සුවඳක් ඒක නිකන් ළඟින්වත් යන්නේ නැති. එක්කවර ඒ ටෙස්ටර් වල පරණ හින්දාද නැද්ද කොහොමද දන්නේ ඒකින්ද අපි එතනින් ගත්තේ නැහැ. ඊට පස්සේ හැමතැනම එහෙම නෑ. ඔරිජිනල් පර්ෆියුම් එක ඔරිජිනල් ෆ්‍රග්‍රන්ස් එක තියෙන තැන තිබ්බ shops අපිට එකක් හම්බෙච්ච නිසා තමයි අපි ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලා එහෙම ගන්නවා නම් හරියට ඒ ගැන දැනුවත් වෙලා ඔයාලා එක ගන්න පර්ෆියුම් එකේ ෆ්‍රග්‍රන්ස් එක හරියට අඳුරගෙන. ඉතින් ඒ නිසා ඔයාලා මොකද ඒක ඊට පස්සේ අපි එන ගමන් මගේ අපේ යාළුවෝ දෙන්න ගත්ත perfume එකක් Dior එකේ ඒක සුපර් ඒක ඔරිජිනල් එකම එකම ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හම්බෙච්ච පළවෙනි shop එකේම බඩු ගන්න එපා. ඔයගොල්ලෝ ඇවිදලා ඉතින් ඔයගොල්ලන්ට අඩුවෙන්ම ගන්න පුළුවන් තැනින් අපිට වෙලා නැතුන බඩු ගන්න. ඔව් අපිට එතන හිට මොනවා හරි ගන්න බලමු. තව ඉතින් හෙට අපිට වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් හෙට තව ස්පෙෂල් ඩේ එකක් කියන අපේ ඇත්තට මේ ට්‍රිප් එකේ මේන් දේ කියන ආපුම රීසන් එක හෙට තමයි තියෙන්නේ. ඒක අපි හෙට ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් විශේෂ දවසක් හෙට අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ දවස සමරන්න තමයි අපි ලිවිඤ්ඤාවේ. ඉතින් ඒක ඔයාලට අපි හෙට කියන්නම්. ඉතින් දැනට අපි දැන් කන්න හදන්නේ. අපිට අපි යන්නේ යාළුවා අපි යාළුවෝ දෙන්නගේ රූම් එකට ගිහිල්ලා චොක්ලට් එක try කරලා කාලා හම්බෙමු. හෙට වැඩ ගොඩක් තියෙනවා. ලිස මොකද කරන්නේ? අපි අපේ මේ රෙඩි කරගන්න ගමන් ඉන්නේ. අපි කියන ගමන් සුපර් මාකට් එකකට ගිහිල්ලා මේ සීසන් කරලා තිබ්බ චිකන් වින්ග්ස් ටිකක් ගෙනාවා බයිට් එකට. ඒක ෆ්‍රයි කරගන්න ගමන් ඉන්නවා. ඊට පස්සේ චිප්ස් අනම්මනා වගේ ගෙනාවා. ඒක ලෑස්ති කරා. ඊට පස්සේ අපේ ෂෙෆ් සුප්ෂාන් මේ බන්ස් හදනවා. අපි ඒකට බන්ස් අරන් ආවා. ඒකට චීස් එක කරපු බීන්ස් අරන් ආවා. බීෆ්යි චීස්යි සලාඩ් වි දාලා හරියට සිම්පල් විදියට හදන්න අපිට තියෙන පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණය අපි දාලා මොකක්ද අටව ගන්න තමයි ප්ලාස්ටික් එක හරියටම තියෙනවා. අපි හදගෙන බලමු මොකක්ද අවුට්පුට් එක කියලා.